දවසේ වැඩත් එක්ක රසවත් වගේම පෝෂ්‍යදායී ආහාරයක් ඉක්මනට හදාගන්න විදිහ බලමුද? මේක පැස්ටනන් නෙමෙයි. ඉන්දියාප පිටිවලින් හදපු රසම රස කෑමක්. කැරට් ගෙඩියක් හීනියට ග්‍රේට් කරගෙන, නිවිති කොළ ටිකකුත් මේ විදිහට සෝදගෙන හීනියට කපාගෙන, ලීක්ස් ගහක්ද මම මේ විදිහට හීනියට කපාගෙන පැත්තකින් තියාගන්නවා. බීලෝණු ගෙඩියක් අම්මිරිස් කරලක් හා සුදුරුණු ටිකක්ද මම මේ විදිහට චොප් කරගෙන පැත්තකින් තියාගන්නවා. මම මෙතන අරගෙන තියෙනවා හොඳට තඹගත්තු බිත්තර 3ක්. බිත්තර 3ේම සුදු මද කහ මද මම මේ විදිහට වෙන් කරගෙන බිත්තර සුදු මද 3 මම මේ විදිහට හීනියට කපා ගන්නවා. බිත්තර කහ මද 3 මම මේ විදිහට භාජනයකට දාගෙන ඒකට එකතු කර ගන්නවා චිලි සෝස් ටිකක්, ඔයිස්ටර් සෝස් ටිකක් හා මෙල්ට් කරගත්තු බටර් ටිකක් එකතු කරගෙන මම මේක හොඳට මේ විදිහට මිශ්‍ර කරගෙන පැත්තකින් තියා ගන්නවා. මම මෙතන අරගෙන තියෙනවා ඉන්දියාප පිටි. මම ඉන්දියාප පිටි වලින් මේ ප්‍රමාණයටම භාජනයකට දාගෙන ඒකට ලුණු ටිකක් දාගෙන උණු වතුර දාගෙන හොඳට ඩෝ එකක් හදා ගන්නවා. ඉන්දියාප හදා ගන්න විදිහටමයි මේක හදාගන්නේ. ඉන්පසු බෝඩ් එකක් මතට ඉන්දියාප පිටි ටිකක්ම දාලා මම ඩෝ එක මේක උඩින් තියාගෙන හොඳට මේක දිග ඇර ගන්නවා. ඉන්පසු මම හතර වටේට මේ විදිහට කපාගෙන මේක හීනි තීරුවරට මේ පෙන්න විදිහට මම කටරකින් කපා ගන්නවා. සියල්ලම කපා ගැනීමෙන් පසුව මම ස්ටීමර් එකකට මේ ටික දාගෙන මේක මම විනාඩි 7ක් විතර ස්ටීම් කරගන්නවා. පෑන් එකකට බටර් ටිකක් දමා රත් වුණ පසු චොප් කරගත් සුදු ලුණු ටිකත් ලුණු ටිකකුත් එකතු කරගෙන කපාගත් නිවිති ටිකත් ග්‍රේට් කරගත් කැරට් ටිකත් හීනියට කපාගත් ලීක්ස් ටිකත් පාට නොවෙනස් වන පරිදි මම මේ විදිහට බටර් වල යන්තමින් බැදගෙන පැත්තකින් තියා ගන්නවා. දැන් සේරම බැදලා ඉවරයි. ඊළඟට මම නැවතත් පෑන් එකට බටර් ටිකක් දාලා රත් කරගෙන ඒකට චොප් කරගත් සුදු ලුණු ටිකක් එකතු කරගෙන රතු මිරිස් කුඩු ටිකක්ද මේ විදිහට එකතු කරගන්නවා. දැන් මම කපාගත් බිත්තර සුදු මද ටිකත් සාදාගත් බිත්තර කහ මද මිශ්‍රණයත් මේකට එකතු කරගෙන යන්තම් බැද ගන්නවා. ඒකටම හීනියට කපාගත් බීලුණු ගෙඩියත් අමු මිරිස් ටිකත් එකතු කරගෙන හොඳට මේ විදිහට මිශ්‍ර කරගන්නවා. දැන් බැදගත් කැරට් ටිකත් නිවිති ටිකත් ලීක්ස් ටිකත් මේ විදිහට මම එකතු කරගෙන යන්තමින් මේ විදිහට මිශ්‍ර කරගන්නවා. දැන් මේ ටික හොඳට ස්ටීම් වෙලා ඒකත් මම මේ එළවලු මිශ්‍රණයට එකතු කරගන්නවා. දැන් මේක යන්තම් මිශ්‍ර කරගෙන ලිපින් බා ගන්න. දැන් නම් ඔන්න කෑම එක රෙඩි. පැස්ටා නූඩල්ස් කොත්තු පරාදයි. අපේ ගෙදර නම් මේක විනාඩියෙන් ඉවර වුණා. ඔයාලත් හදලා බලලා රසයිද කියලා මටත් කියන්නකෝ.